කසාදෙන් පස්සේ පිරිමියා පවුල නඩත්තු කරන මැසිමක් විතරද? හැම කොල්ලෙක්ම කසාද බඳින්නේ ලස්සන හීනයක් එක්ක. තමන්ගෙම කියලා ආදරණීය ලෝකයක් හදාගෙන. ඒ ලෝකේ රජා වගේ ජීවත් වෙන්න. ඒත් කසාදෙන් පස්සේ ගොඩක් පිරිමින්ට වෙන්නේ ඒ හීන දැකපු රජාව, ඒ කොල්ලව හිතේ කොනක හංගලා ජීවත් වෙන්න. පවුල නඩත්තු කරන මැෂිමක් වෙන්න. ආදර කතාව ඉවර වෙලා වගකීම් කියන පොතේ පිටු පෙරලන්න ගන්නේ එතන ඉඳලා. කසාදෙට කලින් යාළුවොත් එක්ක රවුම් ගහපු, තමන් ආසම දේ වෙනුවෙන් කාලය හොයාගත්තු, හිතේ හැටියට hina වෙච්ච එකා කසාදෙන් පස්සේ උදේ ඉඳන් රෑ වෙනකන් දුවන දිවිල්ලක හිර වෙනවා. එයාගේ හීනමල්ල පැත්තකින් තියලා බිරිඳගේ අවශ්‍යතා, දරුවන්ගේ අධ්‍යාපනය, ගෙදර වියදම් කියන බර මල්ල එයාගේ කරට ගන්නවා. ලෝකෙ දිනන්න හිතාගෙන හිටපු එකා මාසේ බිල් ටික ගෙවා ගන්න කරන සටන ඇතුලේ අතරමං වෙනවා. ගෙදර හැමෝගෙම සතුට හොයන මේ පිරිමියාගෙන් කවුරු හරි ඇත්තටම අහනවද ඔයා සතුටින්ද කියලා? ඔසම ඔෆිස් එකේ ප්‍රධානීන් එක්ක වැඩ කරන්න ඔට්ටු වෙලා හිතේ තියෙන පීඩනය හංගගෙන ගෙදර එනකොට එයා බලාපොරොත්තු වෙන්නේ ආදරණීය වචනයක්, හිතට නිදහසක්. ඒ ගොඩක් වෙලාවට එයාට අහන්න ලැබෙන්නේ ගෙදර අඩුපාඩු, කරන්න තියෙන වැඩ ලයිස්තුවක්, තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න, තමන්ගේ තෙහෙට්ටුව කාටවත් කියන්න බැරුව පිරිමියෙක් නේද ඕව දරාගන්න ඕන කියන සමාජ සම්මතය ඇතුලේ එයා තනියම හිර වෙනවා. තමන්ගේ දරුවෙකුට සෙල්ලම් බඩුවක් අරන් දුන්නම, තමන්ගේ බිරිඳට ලස්සන ඇඳුමක් අරන් දුන්නම ඒ මුහුණුවල තියෙන සතුට දිහා බලලා එයා తాවකාලික සතුටක් ලබනවා. ඒත් ඒ සතුට වෙනුවෙන් එයා කොච්චර දේවල් කැප කරාද, කොච්චර මහන්සි වුණාද කියලා ඒ අයට තේරෙනවද? ගහේ ගෙඩි කන අයට ගහ වවපු කෙනාගේ දාඩිය පේන්නේ නැහැ. අන්න ඒ වගේ එයාගේ මහන්සියෙන් ලැබෙන දේවල් මේ හැමෝම භුක්ති විඳිනකොට ඒ මහන්සිය පිටිපස්සේ ඉන්න මේ මිනිස්සයව ගොඩක් අයට අමතක වෙනවා. අන්තිමේදී එයා හැමෝගෙම අවශ්‍යතා ඉටු කරන සල්ලි හොයන මැෂින් එකක් බවට පත් වෙනවා. එයාගෙම ආශාවන්, එයාගෙම සතුට ගැන හොයන්න වෙලාවක් එයාට නැති වෙනවා. තමන්ගේ ජීවිතේ අනුන්ගේ සතුට වෙනුවෙන්ම විතරක් කැප කරලා දවසක හැරිලා බලනකොට එයාට පේන්නේ තමන් කියලා කෙනෙක් ජීවත් වෙලා නැහැ. තමන් කියන චරිතය අනුන් වෙනුවෙන් රඟපාලා විතරයි කියලා. මේක තමයි බහුතරයක් පිරිමින්ගෙන් නොකියන කතාව. එයාලා හැමෝම සතුටු කරන්න ගිහින් තමන් සතුටු වෙන එක අමතක වෙනවා. තමන්ම ගොඩනගපු ලස්සන පවුල කියන මාලිගාව ඇතුලේ එයා තමන්ගේම ජීවිතයේ සිරකරුවෙක් වෙලා ඉවරයි. අන්තිමට එයාට ඉතුරු වෙන්නේ තමන් ලියපු කතාවේ තමන්ට අමතක වුණු වීරයා විතරයි.